මුහුද හිඳිලා. හායි. ඉතින් අද මම යන්නේ දකුණු පළාතේ තියෙන ලස්සනම බීච් එකක්. මේක විල්ලා මිහිරිපැනේ ටර්ටල් බීච්. ඒක කියනවාට බලාගන්න පුළුවන් කැස් බෑග්. පාස් කඩාගෙන ගියා නම් මේ දෙන්න තිබ්බට මේවට. මොනවද? කැස් බෑග්. මේ තියෙන පාසී තමයි ගොඩක් වෙලාවට කැස් බෑග් වලට අපි කන්න දෙන්නේ. ඔයාලා පේනවනේ. දවල් කාලෙට මෙතන යන්න බෑ රැළ ගහනවා ගොඩක්. ඒ පාන්දර ඔල්ලි ඉස්සර පල් කරන්න ආපු වලවල්. අන්න බලා ගන්න පුළුවන්. ඊට කැහින් තල්පේ බීච් එකේ තියෙන මේ වගේම වලවල් තමයි. හැබැයි එතන වලවල් ටිකක් ලොකුවට තියෙනවා. මේ වලවල් දැන් එතන ගොඩ වෙනවා. මේ තියෙන්නේ ටර්ටල් බීච් එකේ ඉතින් හැමෝම නාන තැන. මෙතනත් මේ ගල ළඟට අනිත් වෙලාවට යන්න බෑ. මුහුද හිඳිලා. ඒකටම හරි ලස්සන view එකක්. වල පේනවනේ ලස්සන මාළු ඉන්නවා කීක જાතියේ. මේ තියෙන මුහුද හිඳිලා. ඔන්න බලා ගන්න පුළුවන් දවල්ට මේ හරියට එන්නවත් බෑ. මේ වෙලාවට එන්න පුළුවන්. දවල් කාලේ මෙතන දැල ගොඩක් වැඩි. යන්න බෑ මේ වගේ නෙමෙයි. අනික දැන් මේ කාලේ අතර මේ ගල් මතුවෙලා තියෙන්නේ. චුට්ටක් එහායින් තමයි ටර්ට්ස්ලා ඉන්නේ. ටර්ට්ස්ලාට කෑම දෙන්නේ. කියන්නේ කැස් බෑග් වලට කෑම දෙනවා චුට්ටක් එහායින්. ඉතින් මම ඇවිදගෙන යනවා ඉස්සරහට. එනනේ මගේ හැවෙන. මම යනවා ඉස්සරහට. ඔන්න මේ තව තියෙන්නේ මේ අර පොල්ලෙලි පල් කරන්න ඉස්සරහ ආරපු වලවල් මේවා ඉන්නවා. දැන් ලස්සන මාළු ඉන්නවා. ඉඳුර ගන්නවද බලන්න. මේ තියෙන තවත් ඒ වගේම පොඩි පන්පොඩි වලවල්. මෙතන ඉන්නේ මේ ඉකිරියෙක්. ඇත්තටම මේ ගොඩක් කාලයකට පස්සේ මම අපේ බීච් එකේ ඉකිරියෙක් දැක්කේ. මේ සතාගෙන ඇත්තටම මට නම මතක නැහැ. එන්නේ බීච් එකේ ලස්සන. ඒක දැන් තමයි මේ ඉන්නේ අපේ යාළුවෝ ටික. ඉන හැමෝම වගේ මෙයාට කෑම දෙනවා. ඉතින් ඉස්සර නම් මෙතන හිටියේ දෙන්නෙක් වගේ. දැන් අද ඇත්තටම හිටියේ 8 දෙනෙක් හිටියා. පේනවනේ ඉතින්. යාළුවෝ නිදහසේ. මේ මම බලන්නේ නැහැ. ඔයාලට පුළුවන් පුතේ නාන්න. නාන්න. ඒක කැස් බෑග් බලන්න. පේනවනේ පිටුපසින් සෙට් එක. ඉස්සර දෙන්න පුරුදු වෙලා. ඉස්සරහට පිටට එන්න ඉන්න හැමෝටම කියන්නේ මෙයාලා බලන්න. මෙයාලා අල්ලන්න යන්න එපා. හයි.
යාළුවෙක් ඇවිල්ලා කැස්බෑ වලනපෝ කැස්බෑන්ගේ අලුත් යාළුවා. එයාත් කම්පියුටර් වල ඉන්නේ මොකද කියන්නේ? Hi කැස්බෑ. බලි කොහොමද? කැස්බෑ නෑ මගේ නෑ. ඉතින් ඔයාලට මෙතනට එන්න පුළුවන්. මේක තියෙන දකුණු පළාතේ මිහිරි පැන්න. ඒක බීච් කියලා ඔයාලට සර්ච් කරාම Google Map එකේ හොයාගන්න පුළුවන් මෙතන. ලස්සන පරිසරයක් තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා ටර්ටල්ස්ලා බලන ගමන් උඩට නාලා යන්න පුළුවන්. එහෙනම් ඉතින් මම ටර්ටල්ස්ලා බැලුවා. මම අද නාන්නේ නෑ. මම යනවා ගෙදර. එහෙනම් guys, tata bye.